බුදුහාමුදුරන්ට චරිතයක් පෙන්වන්න පුළුවන්ද? ආනන්දවරුන්ට චරිතයක් පෙන්වන්න පුළුවන්ද? එහෙම පෙන්වන්න බෑ. ඒක ඇති ඔය කියන්නේ ඒකේ එහෙම දිවිච්චායි ඉන්දියාව වගේ ෆිල්ම් එකක් ගත්තොත් එහෙම කෝටි 60ක් ඉන්නවක බලන්න. එතකොට ඒ වගේ ලොකු ඔඩියන්ස් එකකට පෙන්වන්නේ. අනිත් එක ඉන්දියාවේ කල්චර් එක ඇවිල්ලා ක්‍රිකට් සහ සිනමාව. හිතේ ඇතුලේ ආසාව තියෙන්න බෑ මම රංගන ශිල්පියෙක් කියලා කියලා. මට එහෙම ආසාවක් තිබ්බේ නෑ. අපි ප්‍රායෝගික වෙන්න බෑ. අපේ ඔඩියන්ස් එක Netflix බලන ඔඩියන්ස් එකක් දැන් ඉන්නේ. මම කවදාවත් පටන් ගත්තොත් වැඩක් අතරමඟ දාලා යන්නේ මේක ඉවර කරමු මේක දැන් ඇති කියලා ඩිරෙක්ටර්ත් එක්ක ඇදලා ඩීඑන් එකත් එක්ක කතා කරලා ඒක ඉවරම කරලා තමයි පස්ස වරන්නේ. මම රඟපානවා. ඔයත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නවා. මොකක් හරි හේතුවකට මගේ ගෑණි මට කතා කරගෙන වාත වෙනවා මොනවා හරි හේතුවකට මේ වැඩේ කරන්න බෑනේ. මට ලොකු ආසාවක් තිබ්බා චරිත දෙකක් නිරූපණය කරන්න. එකක් ස්වාමීන් වහන්සේගේ චරිතය. එකක් කතා කරන්න බැරි බොළුවෙක්ගේ චරිතය. ඒ කියන්නේ ගොඩක් මිනිසුන්ට මාව සිවුර දාගත්තාන් පස්සේ ඒක මැජික් එකක් වුණා. සම්මාන ඒ කියන්නේ සම්මානයක් කියලා කියන්නේ කලාකරුවෙකුට ඇගීමක් නේ. ඒ ඇගීම නිශ්චිත ඇගීමක් වෙනවා. ඒ කියන්නේ ටික දවසක් යනකොට මේ හොඳම කොත්තු බාස්තොත් මේසම් බාස්තත් එහෙම එකක් දෙයි කියලා දෙන්න බලනවා වටිනා අතරමදී. ජනප්‍රියකමනේ. කොහොම කරත් අර 551යි තියෙන්නේ. එතරින් ගහට එකක් නෑනේ. කරලා ඉවරනොත් උපරිම කරන්න පුළුවන් 551යි. එච්චරයි. මදුෂා නානායක්කාර නානා අපේ පරම්පරාවේ අපි දැකපු හොඳ දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. අපි ආදරයට කියන්නේ නානා කියලා කිව්වට කමක් නැහැ නේ මචං. දැන් කොහොමද උඹ මේ වැඩේට සම්බන්ධ වෙන්නේ? කොහොමද නළුවෙක් වෙන්නේ? කොයි කාලෙද නළුවෙක් වෙන්න බලාපොරොත්තු ඇඟට ආවේ? මොකද මම උඹව දකින්නේ මුලින්ම නාලක විතානගෙත් එක්ක මට මතක හැටියට. ඒ දවස්වල මම නළුවෙක් විදිහට ඔයාව දකින්නේ. ඔයා ඉන්නේ එක්කෝ නාලකගේ ඒ ප්‍රොඩක්ෂන් එකේම මොකක් හරි වෙන කාර්යභාරයක් ඉටු කරන කෙනෙක් හැටියට වගේ ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට මම දන්නේ නැහැ. මට කියන්නකෝ කොහොමද ෆීල්ඩ් එකට ආවේ කියලා. ඒ කියන්නේ පළවෙනි ටෙලිග්‍රාම් එකේ මම දන්නේ. ඔව් ඒ කියන්නේ මම නළුවෙක් වෙන්න හිටපු ගමනක් නෙවෙයි. බෝග ප්‍රශ්නයක් ඉදිරියට ඔගේ අතීතය හොදාගරව දන්නවා. මේකේ ප්‍රේක්ෂක හිතවතුන්ගේ මම මේක දිගාරින්න නළුවෙක් වෙන්න වගේ එහෙම එකක් තිබ්බේ නෑ. නමුත් නාලක විතානගේ කියන්නේ මගේ ඔගල්ලන්ගේ බැජ් එකේ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් අයියලා. අයියලා පිරිසෙන් අපේ එකෙක් නාලන්දේ. එතකොට ශිෂ්‍ය නායක මුල්ලුවේදී නාලක මට වැඩිය අවුරුද්දක් සීනියර් මම ජූනියර් අපි සීනියර් ප්‍රිෆෙක්ට්ලා වගේ ඉන්නකොට නාලකේ මම තමයි බොහෝ වෙලාවට ශිෂ්‍ය නායක රාජකාරී සඳහා යවෙන්නේ. ඒ යනකොට නාලක විතානේ කියන්නේ බඳුලි විතානේ පුතානේ. එතකොට නාලන්දෙන් අවුට් වෙලා නාලක පොඩි කාලෙකට නිව්සීලන්ත යනවා. ඒ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් හරි කරලා ඇවිල්ලා ආපු ගමන් නාලක මට කතා කරලා කියනවා ස්ටේජ් ඩ්‍රාමා එකක් පටන් ගන්න. මට මේකේ උඹ රඟපාන්න ඕනේ. ඕක තමයි මූලිකම කාරණාව. ඉතින් අර යාළුකමට ඉතින් අපි යනවා නේ මරෙන්න හරි යනවා. ඒ වෙනකොට ඔබ රඟපාලා තිබ්බේ නෑ එහෙම මොකුත් නෑ. try කරන්නවත් එහෙම මොකුත් නෑ. try කරන්න කිව්වද අපි ඔය කේයද කැම්ප් වල හරි මේ ඉස්කෝලේ යන කාලේ ඔයගේ පොඩි සීට් ළඟ ආතල් ගන්න අපි වැඩ කරලා තියෙනවා. ඒ අරින්න මේක රඟපාන්න ඕනේ මේක වෘත්තිය වශයෙන් දායකත්වයක් එහෙම දීලා නෑ. ඒක එක වඳුල අංග කියන්නේ මధుර දානේ වාත්තයා තමයි මගේ නාට්‍ය රංගනී ඇතුළේ ගුරුවරයෙක්. හොඳ chance එකක් වට හම්බෙච්ච. ඔව්. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සෙක් ආශ්‍රය කරන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. මගේ මිත්‍රයාගේ පියාණන් වුණාට මේ හරි වයසට සෑහෙන්න අත්දැකීම් සහ මේ ගුරුවරුකම් දෙන්න පුළුවන් පුද්ගලයෙක් අද එතුමා ජීවිතුන අතර නැහැ.
නමුත් මට එක වෙලාවට ගුරුවරයෙක් විදියට එක වෙලාවට තාත්තා කෙනෙක් විදියට එක වෙලාවට සහෝදරයෙක් විදියට එක වෙලාවට යාළුවෙක් විදියට බදුලිතාගේ මහත්තයා ආශ්‍රය ගන්න ලැබුණා. එතුමා ආශ්‍රය කරපු කට්ටිය දන්නවා කොහොම චරිතයක්ද කියලා. ඉතින් ඒ ගුරුහරුකම් තමයි මට රංගන ශිල්පියෙක් විදියට මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා පළවෙනියටම වේදිකාවේ. ඒකනේ මොකද්ද චරිතය ඒ තිබ්බ? ජෝර්ජ් කියලා චරිතයක්. ඒකේ රේකූනිගේ ඩෝන්ඩ්‍රස් ෆෝ ඩිනර් කියන එක මෙහිට අනුවර්තනය කරලා ඒකේ ජෝර්ජ් කියන චරිතය තමයි. මදුෂාන් ඒ විදිහට එනවා. ඊට පස්සේ කොච්චර කාලයක් කොච්චර දඟලනවද මේ ෆීල්ඩ් එකේ යම්කිසි ප්‍රධාන කතා බහට ලක් වෙන නළුවෙක් බවට පත් වෙන්න? ඒ කියන්නේ දැන් හොයිඩ දැන් මේ වෘත්තිමය වශයෙන් නළුවෙක් වෙන්නේ බොහෝ විට අපි බොහෝ දෙනෙක් 95%, 95%ක්ම කියන්න පුළුවන්. හිත ඇතුලේ ආසාව තියෙන්න බෑ මම රංගන ශිල්පියෙක් කියලා මට එහෙම ආසාවක් තිබ්බේ නෑ. මට නිකන් මේ වැදුනා chance එක. එතකොට මට වෙනවා මම පුළුවන් කියලා. එතනින් පස්සේ පොඩි එක්ස්පෙරිමන්ට් හැදාරීම් තමයි කරන්න ගත්තේ. එහෙම ලොකු chance එකක් බලාපොරොත්තු මම හැම එකටම මුණ දාන්න ඕන, මම හැම එකටම කැමරාවට ඉස්සරහින් හිට ගන්න ඕන කියන ගානක් අදටත් මගේ නෑ. මට වැඩේ තමයි වෙන්න ඕන. ආද කියන්නේ අධ්‍යක්ෂවරයා ඉල්ලන තර තමයි දෙන්න ඕන. චරිත තෝරගන්නවද ආයි කියන්නේ? නෑ. දෙනවනේ. දෙන ඕන චරිතයක් කරන්න කියන්නේ බලනවා නෑ යම් ෆිල්ටර් එක කරන මේක මට සුදුසුද නැද්ද කියන්නේ. මේ සමහරක් ඒවා තියෙනවා කියන්නේ සුදුසු නෑ නෙමෙයි නිකන් අර මල් පිපේ පිට කසයි වගේ කිසිම තේරුමක් නැති චරිත එනවා. ඒ කියන්නේ අපි ප්‍රායෝගික වෙන්න බෑ. අපි ඔඩියන්ස් එක නෙට්ෆ්ලික්ස් බලන ඔඩියන්ස් එකක් දැන් ඉන්නේ. එතකොට නිකන් හිතන්නවා මම උදාහරණයක් විදිහට කියන්නේ මම චන්ඩියා. මම විලන්. මගේ කකුලක් විතර තමයි හීරෝ. එතකොට දැන් අපේ සම්ප්‍රදායේ තියෙන්නේ හීරෝගෙන් විලන් කුටි ගාලා මැරෙන්න බෑ. ඉතින් අරුණට මම මරන්න නෙවෙයි හැක් කරන්න ඕන සෑහෙන වාසියෙද. ඉතින් මේ ප්‍රැක්ටිකල් නැති එහෙම දේවල් තියෙනදී ඒ වෙලාවට මම මේකට මේ වැඩි නේද මම මේව කියලා එහෙම ෆිල්ඩ් කරන වෙලාවල් තියෙන යරටම හරි චරිතයක් හම්බුනොත් ඉතින් එහෙම ෆිල්ටර් කරන්නේ නැහැ. මේ වෙලාවේ ඔයාට හම්බෙච්ච චරිත වලින් ඔයා හරි ආසාවෙන් රඟපාපු චරිතය මොකක්ද? මෑතකදීම කරපු චරිතේ කොරතොට හාමුදුරුවෝ මේ වැස්සා. මට ඒක හිතුණා මොකද නෝ ප්‍රොෆයිල් පික් එකෙත් කාලයක් එක දාගෙන හිට දැන් නැහැ. කොරතොට හාමුදුරුවන්ගේ. ඒ චරිතයට මොකද්ද ඔයා කරපු ස්ටඩි එක? ස්ටඩි කියන්නේ දැන් ඕක කාලයක් යනකොට දැන් මේ වෘත්තිමය වශයෙන් මේක ඇතුළේ දඟලනකොට මේක ඇතුළේ පොඩි ටාගට්ස් තියෙනවානේ. ටාගට්ස් ආසාවල් ඔක්කොම මික්ස්. මට ලොකු ආසාවක් තිබ්බා චරිත දෙකක් නිරූපණය කරන්න. එකක් ස්වාමීන් වහන්සේගේ චරිතය. එකක් කතා කරන්න බැරි බොළුවෙක්ගේ චරිතය. මම ස්වාමීන් වහන්සේගේ චරිතය කරා ඒක. ඒක ඉස්සල්ලාම ඔක සායක්කාර අසංක සායක්කාර තමයි ඔය වැඩේ මට මේවා කරලා තිබ්බේ. ඒක දිවිෂාන් දන්නවා. හැබැයි තිරේට කියලා දිවිෂාන්. ඉතින් සායක්ගේ ලස්සන නිර්මාණයක් එන්න තියෙනවා. පුෂ්පරාග තාම නිෂ්පාදන කටයුතු කීපවරක්ම පටන් ගන්න උත්සාහ කරා. නමුත් කොරෝනා වාවෝ ෆිල්ම් එකක් කොහොමද ටෙලියක් එක ෂෝට් එපිසෝඩ් ටෙලිඩ්‍රාමා ඒකේ තියෙන භික්ෂු චරිතයක්. භික්ෂුවක් චරිතය හැබැයි ටෝටලි වෙනස්. කොරතොට හාමුදුරුවෝ නෙමෙයි එතන ඉන්නේ. එතන ඉන්නේ මම හිතන්නේ සිරියල්ලේ ඥාන විමල හරි කවුරු හරි හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා ඒ දෙන්න චරිත දෙකක්. දැන් මම අහන්නේ ඔය ස්ටඩි එකක් කරලාද කියලා. ගොඩක් අය සිවුර දාගන්න කලින් චරිතයකට හරි මේ ඕක ගොඩක් බලනවා හාමුදුරු කෙනෙක් කොහොමද මේවා කරන්නේ, සංසාර ඇවිදින්නේ කොහොමද, කන්නේ බොන්නේ කොහොමද, එතකොට ඒගොල්ලෝගේ ජීවන රටාව මොකද්ද. සමහරක් අය පන්සල් වල ගිහිල්ලා පොඩ්ඩක් ඉන්නවා හාමුදුරුවොත් එක්ක කතා බහ කරගෙන. එහෙම එකක් ඕකදී කරන්න අවශ්‍යතාවයක් ආවේ නැද්ද? නෑ, ඒක ලොකුවට අවශ්‍යතාවයක් ආවේ නෑ. කොරතොට හාමුදුරුවෝ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ දෘෂ්ටියට ස්වාමීන් වහන්සේ කෙනෙක් නොවන නිසා කියලා මට හිතන්න පුළුවන්.
ඔහු මම දන්න ඉදිරි චිවරධාරී තිබට අර දේශපාලන බලය කෑදරකම ඔක්කොම ඒක ඇතුළ තිබ්බ දාගත ගිහික් වගේ තමයි ඒක් වගේ තමයි ඉතින් ඒ හින්ද චරිතය අනුව මට අර පුඩිස්ට් කියන එක පැත්තේ ඩීප්කට ගිහිල්ල මට මේ චරිතය කියන කරුණු හැන්ඩ අවශ්‍යකුණේ නෑ හැබැයි තව මේ මෙහෙමකුත්තුන මචා ොද ගොඩක් වලට හාමුදුර චරිත කරහම ප්ලස් නෙගටව් දෙකම එනවා කමෙන්ස් පාට කොම දාපු කමෙන්ස් මට ඉග ගොඩක් මිනිසුන්ට මාව සිවුරදාගත්තන් පස එක මැජික්කයක් වුණා යල්ල එක අතකරකදී අධ්‍යක්ෂවරත් උත් ගන්න විස්කය මං වගේ මනසුරු සුරද්දා ඕඩියන්ස ගත්තේ පට මැජික්කයක් කලා තිබුණා සාකමෙන්ච සෑන්ඩ ගැන්නේ අපි හිතුවේන මොකට කරන්න පුළුවන් කතාවක් සෑහෙන්න දෙනෙක් කිව්වා ඔවු නරක හිට හෙම කියලමට කමිස් ආවේ නැහැ මේ අර එක තැනකදී අර මුළුවට අරට එන ඒකේදී පොඩි අර නර ගැන්ස්ට ගතිය තියෙනවා පොඩ්ඩක් ඒක පොඩි ඕකේ අරහෙම පොඩ අඩු කරන්න පුළුවන් දියම පොඩ අඩු කරයිට පස්සේ ඉවසේදියන් කුවේ අඩු කරන්න පායක දියා තවයි ඕන ඉති අධ්‍යක්ෂකවරයා කියන්න වද්ද පංග ශිල්පී කිවර මම ඒදේ දෙන්න මැදිර ඉන්න අනිවාද දැ හාමුදුර චරිත කරපු නරෝ කේප දෙනෙක් ඉන්න අපේ ලංකාවේ මේ සාර්ථක විදි සතිශ්චන්ද පුදුරසිංහ මහත්මය ජයසි එතකොට එක ඩයිලෝගී සම්මාන පායුණ අර්ගෙන තිය එතකොට ස්වංජාත නිර්මාණය අතුළ පතිර තකොට ඒ වගේ මට හිතනවා මේ උඹෙත් අර හාමුදුරු චරිත වලුණත් දෙපැත්තකට බලාගන්න පුළුවන් එක දැන් උදාහරණයක් ගත්තොත් ජයශ්‍රී අයියා ගත්තාම මේ දිබුලාගල හාමුදුරුවන්ගේ කැරක්ටර් එක ඒක ඒ විදිහටම සුපිරි චරිතයක් නිරූපණය කරනවා සහ දැන් ඔය සිදු වගේ කතාවල තව අර ෆුල් ධර්මානුකූල නායක හාමුදුරු වහන්සේගේ නම එහෙම කරනවා දැන් එහෙම ඒ වගේ එකක් දැන් ඊළඟට බලාගන්න වෙන්නේ අපිට එහෙම ඒක කියන්නේ කොරතට හාමුදුරුවන්ගේ අර බිස්නස් මයින්ඩ් එකෙන් සම්පූර්ණම බැහැරවෙච්ච ධර්මයංක එකට තියෙන හැබැයි ඉතින් අර පොඩි අර පොඩි එකක් තියෙන අරගන් ගතියක් පොඩි තියෙන පොඩි එහෙම එකක් තියෙන හාමුදුරුවනමක් තමයි එකන්නේ ඒ ස්වාමීන් වහන්සේ නිතර සටන්න දින්න ධර්මය පාන් කාලය හොසි උච්චයි වීඩියෝ එක දැන් මහිතන 1.3 මිලියන් විතර ගිය වීඩියෝ එක මේ ඒකද නානාගේ පළවෙනි වීඩියෝ එක YouTube එකේ නෑ මොකද පළවෙනි වීඩියෝ එක පළවෙනිම වීඩියෝ එකේ ගම්පාද එතකොට හැබැයි අර තමයි පත්තු වෙන්නේ අර තමයි ගොඩක් ගියේ ගම්පාත් පත්තු වුණා ඒ කියන්නේ නානා channel එකේ නෙමෙයි ඒක ඒ දවස්වල අපි කරා බොම්බයි මොටයි පදනාගත්ත කරපු පදනාගත්ත ඇක්කරගේ ඒ ප්‍රඩක්ෂන් හවසකින් තමයි නිෂ්පාදනය කරේ ඒක අතරමක නැවතුනානේ ද තාම තියෙනවා තියෙනවා YouTube වෙන channel එකක් තියෙන ඒක කොහොමරි එක් පොඩි එක ගන්නේ ඒගොල්ලන්ට මිස්ටේක් එකක් ගිය මට තේරෙන්නේ නැහැ කොහොමද නැත්නම් උඩ channel එකක් අද තිබ්බනම් ඒකේ අයියෝ ආට හිතුනේ නාන කියලා channel එක පටන් ගත්තා ඕකම එහෙමයි ප්‍රශ්නේ උනේ මම YouTube කෙනෙක් නෙවෙයි ඉතින් මට පැකේජ් කියලා ඩ්‍රාමා එකක් මට සිග්නි සෝඩ් එකක් හම්බුණා ඕක නිෂ්පාදනය ආයතනයේ විදියට හිටියේ FTT එතකොට FTT ගෙන් මට ආරාධනාවක් තිබ්බා channel එකක් අපිත් එක්ක පටන් ගමු ඊට පස්සේ මම channel එක පටන් ගත්තේ ඇත්තටම මේ විහිළු කරන්න නෙවෙයි අපේ ගෑණිගේ හොඳට ගෑණි උයන්න පුළුවන් කේක් සම්මාන කරලා මම ඔය කුකරි අයිටම් ටිකක් දාන්න කියලා. ඔහොම පටන් ගත්තා අතනින් මට ඊට පස්සේ මදේ කතා කරලා වුණා මේ අර නිෂ්පාදන ආයතනයේ ප්‍රශ්න කරා අයියෝ කියන්න නැතුව channel එක පටන් ගත්තේ කියලා. අරහෙන්. ඔව්. ඒතකොට මට පොඩි ඩිසපොයින්ට් වුණා මම ඊට පස්සේ කිව්වා ඇයි මම කියන්නේ කියලා. ඇයිමම කියන්නේ මට ප්‍රඩක්ෂන් එකට මට කියවනවා හරි එහෙමනම් මාව මේකට යන්න එපා කියලා ඇග්‍රීමන්ට් එක සයින් කරලා එහෙම කළා
ඒ වැඩකටතුපු ඒකට යුඩුජ බලන්න බෑ මේ කරන්න එහෙමන ඒගන්න ඇයි මම කියන්න හෙමන කියලා ඇයිට පස්සේ ම ඇත්තරම් අපි යනි පොකරයට දාන්න තමයි ඕ ටාගට් කරල හිටිය ඊට පස්සේ ගෝවාරි අපිත වැඩ කරගුණේ වගේ හ වැඩකරු ප්‍රශ්නයන්න චල්ල කිතර පටගත්තේ ඉටවස්සේ බව දන්නද විඩියට කවරට දාලා කරලා තිබ්බා ඉටවස අපි තරුදු උකාවින්දත් හිටිය යාරට ඕනම ෝඩියන්ස එකක් හුරුණම් පස්සේ අයි නැවතේ කඩලා වෙන කෙනෙකුට හුරු කරනවා ගැන්න හරි අමාරු දෙයක්නේ ඉතින් ඒ මම මගේ සාවිටවස මට නැවත සෑන්ට කතා කරා මම කිව්වේ මටයි බොම්මයි මොට ප්‍රඩක්්ටි ඇතුළ වෙදක් කරේශවස පන්න බෑ බෑනේ වෙන පඩක්ට කොසු රතු කියල මම එන්න බොම්මට හිේ වැැ මචන් මේ දවසර දැන් අපේ මියසික් ෆිල්ඩ ගැන කතාත්තමයි අර අලුත් ආටිස්ලා සීනි ආටිස්ලට වඩා වැඩි ගානක් ගන්නවා ස්ටේජ් එක නගින්ද ඔකනියම් පොඩි සාකච්ඡාවක් බවට පත්වලා තියෙනවා ඇතරම් මේක දැන් මේ ලංකාවේ ටෙලිනාට්‍ය ෆිල්ඩ් එක රඟපෑම පැත්තෙන් ගත්තාම රංගන ශිල්පීන් ශිල්පියන් අතරත් ඒ වගේ ලොකු ගැප්ස් එහෙම තියෙනවාද අලුත් අය මෙච්චරයි පරණ අය ටිකක් ගාන අඩුයි එහෙම මොන හරි තියෙනවද ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ අවුල් කැලලක් තියෙනවද නිකන් කතා කළ යුතු සාමාන්‍යයෙන් කලාකාරයෙක් විදිහට මේමයි දැන් ඔය කතන්දරේ කිව්වොත් එහෙම අපි ඉන්ඩස්ට්‍රී ගැන රංගනය ඇතුළේ ඉන්න තිය රංගන ශිල්පීන් ශිල්පිනියන් ගත්තොත් එහෙම නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් එනවා ඉතින් යාලට අපිගේ මෝමක් හරි බජට් එකක් ගෙවලා නිෂ්පාදකවරයෙක් මේ තමගේ නිර්මාණයට දායක කරගන්නවා එයා පොපියුල වෙනවත් එක්කම එයා ජනප්‍රිය වෙනවත් එක්කම එයාට තරගයක් ඇතිවෙනවා මෙයාව අපේ කරගන්න මෙයාව අපේකට මෙයාව අපේකට එතකොට වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවා ඇති මම දන්නේ නැහැ හරියට මේ කාර්යය කියන්න ඉතින් පරණ රංගන ශිල්පීන් අවුරුදු ගානක් පුරා රැදිලා ඒගොල්ලන්ගේ වෘත්තියේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ තියෙන ජනප්‍රියභාවයයි මේ කතන්දරක ඒගොල්ලෝ අය කරන ගානක් තියෙනවා ඒගොල්ලන්ගේ පරගතභාවය තියෙනවා අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙනවා ඉතින් ඒ හැම පසෙකලා වෙන වෙන හේතු මත එහෙම දෙනව ඇති එහෙම ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි මේ නමුත් ඉතින් මම ඒ ප්‍රශ්න මට දාලා කරගන්න නැහැ. හරි සම්මාන ඊළඟ ප්‍රශ්නේ මම උඹෙන් අහන්නේ ගොඩක් කලාවට මම මේක හුඟක් අයගෙන් අහනවා කලාවට සම්බන්ධ ලංකාවේ සම්මාන උළෙලවල් පිළිබඳව සහ ලංකාවේ සම්මාන දෙන විදිහ පිළිබඳව ඔබට තිබෙන මේ කියවීම මොන වගේද? මෙහෙමයි සම්මාන උළෙලවල් කියන්නේ දැන් සම්මාන ඒ කියන්නේ සම්මානයක් කියලා කියන්නේ කලාකරුවෙකුට ඇගීමක් නේ ඒ ඇගීම නිශ්චිත ඇගීමක් වෙනවා ඒ කියන්නේ ජනප්‍රිය දැන් පහුගිය දවසක දැක්ක ජනප්‍රිය සම්මාන එහෙම ඒක සම්මාන වලක හම්බෙන්නේ තව එක්කෙනෙක්ට තව සම්මාන වලක හම්බෙන්නේ ජනප්‍රිය ඒක එහෙම වෙන්නේ එතකොට වෙනම ජනප්‍රියභාවයට විතරක් තියෙන සම්මාන වලක් තියෙන හොඳම කැටගරි නෑ ඒකේ ජනප්‍රියද ඒ කියන්නේ ඒකෙදී කලාකරුවෝ යුටියබර්ස්ලා තේන්ත බාස්ලා කොත්තු බාස්ලා ඔක්කොම ඉන්නයි මට හිතන මට ඒ දාලා තිබ්බ මේක හොඳම පූරක ටෙලිවිෂන් එක ඉන්න කට්ටිය එතකොට සිනමාවේ ඉන්න කට්ටිය හැමෝටවත් දීලා මට හිතන මේ ටික දවසක් යනකොට මේ හොඳම කොත්තු බාස් හොඳම මේසම් බාස්ටත් එහෙම එකක් දෙයි කියලා දෙන්න ඕන වටිනා අතරමදී ජනප්‍රියකමනිදී ඉතින් හැබැයි ඒක පැත්තකදී වෙක් ගැන මම කතා කරන්නේ නැහැ නමුතරට අපේ ශේෂ්ත්‍රයේ තියෙන කලාකරුවන්ට තියෙන ඇගයීමක් මම කලාකරුවෙක් ඉදිරි ඉතාමත් අගය කරනවා එහෙම දෙයක් පැවැත්වීම ගැන
මොනවා හරි දෙයක් ඇගීමකට ලක් වෙන්න ඕන කලාකර. ඒ සම්බන්ධව ඉතාමත් සතුටුයි. ඒ කියන්නේ ඇගීමකට ලක් වෙන විදිය ගැන මම ලොකුට කතා කරන්නේ නැහැ. සමහර එජෙන්ඩාස් තියෙනවානේ සමහර සම්මාන වල දැන් අපි සමහර තැන්වල ඒව තියෙනවා. අහන පෙළේ නොවන යම් සම්මාන වල අපි දැක්ක කරනවා. මොකද ඔය සම්මාන වල ගැන කතා දැවෝ ජතු මට අහපු ප්‍රශ්නට උත්තර දෙන්න මට එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොකද මේ වෙනකොට ලංකාවේ සම්මාන වලවල් තියෙනවානේ. සවි සම්මාන තියෙනවා මේක තියෙනවා රයිගම් තියෙනවා සුමති තියෙනවා. මේ වෙනකම් මට මාව ගැන මට සම්මානයක් කියලා මොකක් හරි අගීමකට ලක් කරලා තියෙන්නේ OCIC සිග්නේචර් අවෝඩ්ස් වලදී විතරයි. මට සම්මාන වලකට ආරාධනා ලැබිලා තියෙන්නේ ඒ OCIC සිග්නේචර් අවෝඩ්ස් වලට විතරයි. අර කිසිම ඒකට ආරාධනාවක් මට ඇවිල්ලා නැහැ. ඉතින් මම ඒක ගැන කතා කරන්න දන්නේ නැහැ. දැන් ලංකාවේ නළු නිළියෝ ඉන්නවනේ මේ රඟපාන නළු නිළියෝ. නිතර අපිට පේන නළු නිළියෝ. ටෙලි නාට්‍යවල, සිනමා නිර්මාණවල, වේදිකා නාට්‍ය. තව නළු නිළියෝ කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ අපි දකින්නේ chat program වල විතරයි. මේක ඇත්තක්ද? වායක එහෙම දැකලා තියෙනවද? මම මේ Facebook එකේ එන කමෙන්ට්ස් එක තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මෙහෙමයි ඉතින් අර සමහර chat program තියෙනවා. සමහර රංගන ශිල්පීන් ඒවයි යන ස්වභාවය අනුව සහභාගී වෙන්නේ නැහැ. ඒ මොනොත් ඒවා අපිට අරගන්න වෙන්නේ දැන් දෙන්න. ඉතින් සමහර තැන්වලට එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අර ඉන්න එන සුළු පිරිසෙන් රොටේෂන් එකක් ගන්න. හරිද? එතකොට සමහරක් chat program තියෙනවා ඔය අවස්ථාව හම්බුනොත් යනවා. ඒ කියන්නේ අපි කියමු අපේ නිර්මාණයක් අලුත් නිර්මාණයක් අදාළ ප්‍රමෝට් කරන්න තියෙනවා නම් ඒක ගැන වැඩි විස්තර කතා කරන්න තියෙනවා. ඒ වගේ chat program එකකට යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ගොඩක් අය channel වලින් ඕක කරනවානේ. ඔව් දැන් කරනවානේ. ඒ කාලෙට රේටින් 1 ගන්න ඕන ටෙලි නාට්‍ය ඉන්න සෙට් එක ගෙනල්ලා chat program එක කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වෙන නේ. කතාවක්. ඉතින් කොහොමද වැඩ තියෙනවා නම් chat කර කර ඉන්න වෙලාවක් නෑනේ චතු. වැඩ කරලා ඉවරනකොට දැන් ඔන්න ෂූටිං දැන් යන සිස්ටම් එකත් එක්ක පාන්දර 6 අතරනකොට ෂූටිං ස්ටාර්ට් කරන්න අපි ඔන්න ලොකේෂන් ඉන්නවා 6ට විතර. මම කියන්නේ අවරේජ්. හරිද? ඊට පස්සේ ඩේසි ස්ටික් ගාලා උතර වැස්සක් ඇස්සොත් උතර ජෑම් වෙලා ඔන්න බැලන්ස් වෙනවා. ප්‍රොඩියුසර් අනිවාර්යෙන් මේ යන සිස්ටම් එකත් එක්ක ඒ මනුස්සයා ලාභයක් ලබන්න ගහන්න ඕන ප්‍රමාණයක් තියෙන ඒ කොහොම හරි ගහ ගන්නත් ඕන. ඉතින් තව නයිට් සීන් දෙකකුත් දානවා. 8:09 විතර වෙනවා දවසේ වැඩ ඉවර. එතකොට ඒ මනුස්සයා උදේ පාන්දර 6ට ගිහිල්ලා 8:09 වෙනකන් non stop වැඩ කරලා ගෙදර යන්නේ මහන්සි නිවාගෙන ටක් ගාලා ඇදලා එන්න බලාගෙන. හයි chat කරගෙන ඉන්නවා නෑ. හරි නානා උඹේ කැමතිම ෆිල්ම් එක මොකක්ද? බා ආයෙ බලන්න කැමති ෆිල්ම් එකක් තියෙනවා. දැන් උදාහරණයක් කරගෙන ගත්තොත් මගේ නම් එහෙම ෆිල්ම් කීපයක් තියෙනවා. හොලිවුඩ්, හින්දි උනත්. ඔව්. උඹේ මොකක්ද ඒක? එහෙම තියෙනවා නම් ෆිල්ම් එකක් හෝ දෙකක් හෝ තියෙනවා. මම හරි ආසයි කාස්ටවේ ෆිල්ම් එකට හරි ආසයි. එතකොට පයිරේට්ස් ඔෆ් දි කැරිබියන්. ඇයි කාස්ටවේ එකට කැමති? කාස්ටවේ වෙන කතාවක් ඒ කියන්නේ කාස්ටවේ බලමු පිරිස ඉන්නවා නම් මේ දන්නවා ඒ විල්සන් එක්ක ගොඩනගා ගන්න මානුෂීය එකක්. ඒ කියන්නේ පණ තියෙන මිනිහෙක් පණ නැති එකක් එක්ක ලින්ක් වෙලා පණ නැති වුණාම උග ළඟ හිටපු කෙනාට පණ ගියා වගේ උඩේ. ඒ කියන්නේ ඒක අතිශය මං ආස කරන ෆිල්ම් එක. කාස්ටවේ පයිරේට්ස් ඔෆ් දි කැරිබියන්. එතකොට ෆේස් ඔෆ් කීපයක් තියෙනවා. කාස්ටවේ තමයි Room in Rome. ෆ්ලයිට් එක හේතුව එතකොට ටොම් හැන්ක්ස් කැමති නඩුව? නෑ ටොම් හැන්ක්ස් නෙවෙයි. මම කැමතිම නළුවා ඔයා ගෙස් කරන්න කවුරු කීයද? ඩිකැප්‍රියෝද? නෑ ජොනි ඩෙප්. ජොනි ඩෙප්. ජොනි ඩෙප්. ජොනි තමයි මම ආසම නළුවා. ඒ වයිබ් එක මම ආසයි.
ඒ විදිහට වෙනවා ක්ලාස්ටයි ඔගේ සහ ඔගේ අර සැබෑ චරිතයි ඒ ඔහු රගපු ආපු චරිතය අතරේ මේ ලොකු වෙනසකුත් නෑ නිකන් අර අපි ඒ කියන්නේ මමත් රංගන ශිල්පියෙක්ද දන්නවා ඕන චරිතය කියලා මගේ කැල්ල තියෙනවා ඒ වගේ තමයි ජනි කරන එක ඒ උගේ වයිබ්බේ තියෙනවා දැන් මචන් දැන් ඔබ හැදෑරීමක් කරනවා කියලා කියනවානේ දැන් මේකට ආවට පස්සේ ඒ හැදෑරීම වා කරන්නේ කොහොමද? සමහරක් අය රංගන පාසල් වලට යනවා. සමහරක් අය වේදිකාවෙන් හදාරනවා. සමහරක් අය මොන හරි බලලා YouTube වීඩියෝස් වෙන්න පුළුවන්, ෆිල්ම්ස් වෙන්න පුළුවන් බලලා රංගනය කියන එක හදාරනවා. ඔයාගේ හැදෑරීම කොතනද තියෙන්නේ? රංගනය කියන එක ඉගෙන ගන්නවත් උගන්වන්නවත් පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඉස්සෙල්ලා මේ හදෑරීම කරන්නේ අපි සීරියස්ලා අපිට මට මගේ ජීවිතය හම්බෙච්ච මගේ යාළුකම ඉන්න මගේ සීනි අයියලා මහේන්ද්‍ර පෙරේරා ගියාන් අයියලා ඒ පාත් මේක බලපන් මේක බලපන් කිය ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක අපිට කියලා ගියාන් අයත් එක්කම ගියාන්ගේ සහෝදරයා විදිහට රඟපාලා තියෙනවා වගේ මතකයි අර දෙන්නම ශරීර ප්‍රමාණය එක ප්‍රමාණය ඒක හොඳට ලස්සනට ගියා වැඩේ. දැන් ඒ වගේ තැන්වලදී මල්ලි මේක මෙහෙම කරපන් කියලා වගේ දේවල් එනවද ඒගොල්ලොන්ගේ? ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඇත්තටම ස්ක්‍රිප්ට් එක ගත්තොත් ස්ක්‍රිප්ට් එකේ ස්ක්‍රිප්ට් රචකයා ඉස්සෙල්ලා දන්නේ නැහැ මේක මොකක් වෙයිද කියලා. සමහරක් අයට එයා ලියන මොහොතේකට දන්නේ නැතුව අපි කරන්නේ කියලා. කොහොමින් කොහමද ආවට පස්සේ අපි කැලිටි උද්දලා අපි හැඩයක් හදන්න බෑ. ඩයලොග්ස් ටික විතර ඩිලිවර් කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ මගේ ඩිලිවරි පැටර්න් එකක් තියෙනවා. ඔගේ ඩිලිවරි පැටර්න් එකක් තියෙනවා. එතකොට අපේ කැරක්ටර් බයිබල්ස් තියෙනවා. අපි ඒවත් අර කොහොමද කම්බිනේෂන් ලින්ක්ස් තියෙන්නේ. කොයි වගේ ඩෙප්ත් එකක්ද කැරක්ටර්ස් අතර තියෙන්නේ කියන එක අපි ෆීකල් හදා ගන්නවා. ඊට පස්සේ වැඩි වෙන්නේ මොකද? ඉතින් ඒ වගේ අවස්ථාවලදී මට සෑහෙන්න ජාන්ත චන්ද්‍රසිරි මහත්මයා ඉතාම මතක් කරනවා. මේක උගන්වන්න කියන කාරණාව නෙමෙයි එචතු තියෙන්නේ මේකේ තියෙන්නේ මේ එක්ස්පීරියන්ස් කියන එක බෙදා ගන්න. මේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න මේ අත්දැකීම් ෂෙයා කරගන්න සහ ඒවා අත්විඳින කියන්නේ මම අත්විඳවද මහේන්ද්‍රයි අත්විඳුද්දී මහේන්ද්‍රයි අපිට කියනවා. අපි කියනකොට අපි ඒක හොයනවාද කියන මේ වගේ කොහොමද මේ වගේ වෙන්නේ මේ YouTube කරන රයිට් මේ වගේ වර්ක්ෂොප් එක මේ වගේ එක්සර්සයිස් රයිට් මේ කොහොම මොනවද වොයිස් වලට කියන්නේ රයිට් වොයිස් එක උඩින් ගන්න වොයිස් එක ලෝ තපවඩි වොයිස් බැලන්ස් කරගන්න නම් මොකද දැන් එයාගේ එක්ස්පීරියන්ස් කියනකොට අපි ඒක අහගෙන ඉන්න අපි හදාරන්න ඕනේ තමන් දනි බොහෝ විට 100ට අනික් කට්ටියට පුළුවන් මේ එක්ස්පීරියන්ස් ෂෙයා කරලා අපිට දෙන්න පාත් එකෙන් පෙන්නන්න හදාගන්න ඕනේ තමන් තමයි. දැන් දුමින්ද ශ්‍රීකාන්ත අපි සිකා එක්ක මේ උඹේ වෙනම මේ තියෙනවා පොඩි මේ ලව් එකක් සහ උඹලා දෙන්න ගොඩක් වෙලාවට ඒකට දකිනවා. මේ වෙලාවේ සිකාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මම ඒක මෙතන දෙන හරි නෑ මම ඒක ඌට දෙන්නන්නේ කියන්න පුළුවන් හොඳ විදිහකට කියපන් ඉතින් ඌට මොකද්ද කියන්න තියෙන්නේ මේ වෙලාවේ ඒ කියන්නේ ඒක මට මෙතන කියන්න තේරෙන්නේ නෑ. හරි කවන්නේ අපි මෙහෙම කියමුකෝ සිකා එක්ක තියෙන මතකයක් මොනවද ඒ කියන්නේ මොන වගේ රසවත් මතකයක්ද තියෙන්නේ සිකා එක්ක? සිකා එක්ක වැඩ එක්ක වැඩවල වලදී වෙන්න පුළුවන් සිකා එක්ක වෙච්ච සෙටමෝල් වලදී වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ආතල් ඌට මට වැඩිය වදිනවා ඒ අපි දෙන්න පොඩි මදුටත් තොල ගෑවොත් මට කලින්කොට වදිනවා. කට්ටෙන්නේ නැහැ නේද? කට්ටෙන්නේ නැහැ. කට්ටේ ඉන්ජින් කෙවිලා තියෙන්නේ. නමුත් වදිනවා. මට වදින්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද ලෙඩක්ද මොකද්ද මන් දන්නේ නැහැ මට වදින්නේ නැහැ. එක්ක මම බොන විදියත් එක්ක නැති
මට වදින්න ඇති පවුවෙන්දට හරි උර තල්ලිදිට මගේ ගානවා මට අම්මට සිරී පාට කොවුල් පකො කලක්කොද ඉටි මුකොත්න මාමතරිම මයි ඇගිය අට දේස්ටෑවත් යාරි උර තල්ලිදි රානවා ඒතකට ම ඉඩාට ඉට මට වදින්න එදිකුට ලොව්වැටම මට වදින්නත්තේ සහේ හොඳ යාලුව හොඳ ක්ෂේත්‍රයේ ඊට අමතරව තව ඉන්න හොඳ යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගැන කියන්න කිව්වොත් එහෙම කවුද ඉන්නේ මේ ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් මේ කලා ක්ෂේත්‍රයේ මේ හොඳට ළඟින් ආශ්‍රය කරන්න පුළුවන් යාළුවෝ ගොඩක් අය කියන්නේ අඩුයි කියලා මේ නාටත් එහෙමද මට ඉන්න පැරෙන්නේ ඒ කියන්නේ බොහෝ විට සරත් කරුණාරත්න කිහාන් ෆර්නැන්ඩෝ ඒගැන අපි මෙහෙම හම්බ වෙන්නේ නෑ දාද බෞද්ධයට කෑවද කිව්වද එහෙම අහන එකක් නෑ ඉතින් දසුන් පතිරෙන යම දෑවිති යමින් ගමින් ගම මේ යන පාරෙන්නේ ඒ යනකොට විතන ඉන්න එකකෝ ටක්ගාල ගොඩ වෙලා දෙට හිල්ලල්ල ඒකක් කියරන ගීලා අර මොකද අජදහය කරි කතා කරලව යන්නේ ඌනටත් ගෙට්ටු ගඩර ඉල්ල නවා ඒක තමයි හැටීවී ඒමා වීමල්ලයි කියලා ඉති සියව ඩෑස්සයි කියලා එහෙමට බේදක මොක දම්බන හොඳම දැක මොක දම්බච පදකම ඒපරදන්න තිබ ඕ තෑගගෙන සිය තෑගක් හම්බනෑ වයිෆ් කෝමාරි ට්‍රයිගල්ල විසි පහමවා ගැන විසියායම බද්දය විසි පහක් මොකරේ දවස්ටිය දිගට ෂූට් කල්ලාරි මාන් සියලාලා විසවර විසිපාමන් නිදාගත්ත කරේ ගිහිල්ටස කුමාරී මම නැගිටින වෙලාවේ දවල්ට ගන්නාවේ නැගිටට මක් හරිකර පොඩි සූදානමක් වගේ තිබුණා ඒ වුණට මට ඉටඩිය මට ඉන්ද වැදගත් ඒ සූදානන් කරලන කරන එකක් කරල කියයින වගේ එකක් කිව්වා ඊට පස්සේ අයි රෑ කෑමට අරේ පොඩි වශ්‍යද්දාරනේ කෑමට ඉදගන්න කේක් ගෙඩියක් ඇතුව ඉතින් මේ බර්ධයට එතකට රෑ කෑමකත් අර පොඩ්ඩක් කර දවල් කාපු කෑමකීම පොඩි ඉතුරු ප්‍රමාණාරයමත් එක තමයි ජලබිල තිබ්බේ ඉතින් මම කෑම බොහොම පොඩි ප්‍රමාණයක් කරය හෙට කපට්ට තියකී අද කපල ඒක තමයි මගේ ඇටි ආතල් එක යං ආටිස්ලගේ තියෙනවද මේ සමහරු කියන කාරණයක් තමයි ඒගොල්ලෝ අර මේ ප්‍රවීණයන්ට ගරු කරන්නේ හරියට කතා කරන්න දන්නේ සෙට් එකේ හැසිරෙන්න දන්නේ සමහරකට පර්සනල් ප්‍රශ්න මේ සෙට් එකට ගේනවා වගේ දේවල් මේ එහෙම දෙයක් ඇත්තටම තියෙනවද ඔය මොබයිල් ෆෝන් එකට කැමරාව හයි කරලා ආපු දවස් තමයි ඔය කෙලෙන්න පටන් ගත්තේ ඉතින් අපේ ඉන්න මිනිස්සු අනිකා කෙරේ තියෙන විශ්වාසය වෙනුවට ඒක ප්‍රූෆ්මන් බලන්න පටන් ගත්තා එතකොට මම ඉන්න සෙට් එකේදී හදිස්සී තන්නකො මම රඟපානවා ඔයත් එක මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්න මොකක් හරි හේතුවට මගේ ගෑණි මට කතා කරන වාත වෙනවනම් මොනවා හරි හේතුවට මේ වැඩේ කරන්න බෑනේ එතකොට ඒ කියත් තේරුම් ගන්න ඕනේ ඉතින් ආටිස්ට්ලාට විතරක් නෙමෙයි මම කියන්නේ කවුරු සංස්ථාව තුළ ඉඳන්ම හැදෙන්න ඕන ඉතින් සමහරක් ජූනියර් ආටිස්ට්ලා ඉන්නවා සීනියර් ආටිස්ට්ලා කෑ කරන්න තියලාවල් තියෙනවා මම ඇස්තේට දැකලා තියෙනවා ඒ වගේම තමයි සීනියර් ආටිස්ට්ලාත් ඉන්නවා දෙපැත්තම මේක තියෙනවා දෙපැත්තට මේක තියෙනවා ඉතින් එහෙම නම් වශයෙන් ඉතින් කියන්න පුළුවන් කියන්න නම් පුළුවන් මං ඒගොල්ලන්ට නම් මොනට කියන්න ලෑසි නමුත් අර කෙලින්ම ගියොත් එහෙම ශේෂ්ත්‍රයේ මම මේ වැඩ කරන ශේෂ්ත්‍රයෙන් උඩ බලාගෙන කියලා ගන්න බෑනේ ඒකින්ද ඒක මම ඉගෙන කතා කරන්නේ නැහැ මොකද දෙපැත්තට වෙනවා දැන් උඹත් මචං මෙගා නාට්‍යවල රඟපානවානේ රඟපාලා තියෙනවානේ මේ සමහරවට කියන්නේ එනවා හැබැයි අතරමැද්දදී මේ දැන් ඇති කියලා නවත්තලා යනවා. ඒ කියන්නේ මම කියන රඟපාන කෙනා. ඔබට එහෙම වෙලා තියෙනවද? සමහර නාට්‍යවල. ඒකට මේක දිග වැඩි දැන් දිගුව ඇති බම් මට බෑ මේක රඟපාන්න. දැන් මම මේකෙන් අයින් වෙනවා කියලා වගේ මේ එහෙම වෙලා නෑ මම එහෙම කරලා නෑ. හැබැයි
මම කවදාත්තයෙන් පටන්ගත්තුත් වැඩක් අතරමක දාල යන්න මේ ඉවර කරමු දැන් ඇති ඇති කියලා ඩිරෙක්ටත් එක්ක ඇදලා ඩියන එකත් එක්ක කතා කරලා ඉවරම කරලාමයි පස්සවරන්න. හැබැයි මේ මෑත කාලෙකදී නිෂ්පාදක වරයක් අලුත් අඩකට වැඩේ ලස්සරට එලාගෙනාම කොටස් ඊට පස්සේ නිෂ්පාදක ඉන්න නිෂ්පාදක තරනේ නිෂ්පාදක තියෙන්නේ මේකට අධ්‍යක්ෂකතාව නිෂ්පාදක අධ්‍යක්ෂක තරටා වැඩ කෙලිම ටීබෝගේ ඩ්‍රයිවර් කිරම් වෙතට වාවා ඊට පස්සේ ආරිත්තක ගෑරු කෙනෙක් පිරිමිගෙනටම කතා කරන්න තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ එක තැනකදී අපේ හිටපු යං සෙට් එක බෑ මේක කරන්න කියලා නවත්තනවා කියන තැන ඉතිහාසයේ සීනිය සෙට් එකට ගියන්න අයියා මම හිටියා. අපි මේක පොඩ්ඩක් කතා කරලා බ්‍රේක් කරගමු වැඩක්ට පටන් ගත්තයක් කාගේ වුණත් වැඩක් නේ කියලා. ඉතින් එහෙම කරලා අර සෙට් එකව බැලන්ස් කරන්න අතරකොට ප්‍රොඩියුසර් විසින් ලියුමක් යවලා යදාන විකාශක ආයතනයේට මේකේ ආටිස්ට්ලා ස්ක්‍රිප්ට් එක තින්න යාට වැඩ කරගන්න විදියක් නැහැ නේද. අනිත් ප්‍රොඩියුසර්ස් වැඩ කරන්නේ අපිත් එක්කනේ. යාට විතරක් කවුද වැඩ ගන්න බැරි. ඉතින් අර ඔවුගොඩ ඉගෙන ගත්ත ඉගෙන ගත්ත වැඩ සිතින් ගොඩක් බලමානවා. සිනමාව ගැන මොකක්ද නානගේ අදහස? සහ සිනමා නිර්මාණ වලට නාන සම්බන්ධ වෙලා තියෙනවද? අම්මෝ ටෑන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙලාවේ මම ගියොත් ආයි ආසාවෙන් මතක් කරන්න කැමති සිනමා නිර්මාණය මොකක්ද? මේ වෙනකොට මතක් කරන්න කැමති කියන්නේ අයිස්ක්‍රීම් දැන් රිලීස් වුණා අවුරුදු 10කට පස්සේ. අයි මචං එච්චර කල්යන් ෆිල්ම් එක රිලීස් වෙන ෆිල්ම් එක රිලීස් කරන්න හදනකොට පළවෙනි කොවිඩ් එක ආවා. ඊට පස්සේ ආයෙත් පොඩ්ඩක් හිතනම මේක කොවිඩ් එක දෙවනි රැල්ලත් ආවා. ඊට පස්සේ කොහොමාරි රටේ තිබ්බ දේශපාලන අස්ථාවර වීම අරේම ඊට පස්සේ අරගලේ ආවා. ඔය ඔක්කොම පීරියඩ්ස් ටික පැනලා ඉවරන අවුරුදු 10ක් ගිහිල්ලා 10ක් ගිහිල්ලා 9 මාස ගණන් ගිහිල්ලා. සිනමාව ගැන ඔබට මොකද හිතෙන්නේ ලංකාවේ? ලංකාවේ ඉතාමත් හොඳ සිනමාකාරයෝ ඉන්නවා. ඒ කියන්නේ මෙතන අර ප්‍රශ්න වෙලා තියෙන්නේ අර මං කිව්වා අපි Netflix බලන ඔඩියන්ස් එකක් ඉන්නේ. මේක දැන් අපි සිනමා නිර්මාණයක් හදලා අපේ ඔඩියන්ස් එක කෝටි 2යි ඉන්නේ. මේ කෝටි 2ට එපා ඔක්කොම පෙන්නන්න. නමුත් ඉන්දියාව වගේ ෆිල්ම් එකක් ගත්තොත් එහෙම කෝටි 60-70ක් ඉන්නවා බලන්න. ඒකට ඒ වගේ ලොකු ඔඩියන්ස් එකකට පෙන්නන්න. අනිත් එක ඉන්දියාවේ කල්චර් එක ඇවිල්ලා ක්‍රිකට් සහ සිනමා අපේ එහෙම එකක් නෑ. ඉතින් අර ඉන්දියානු නිර්මාණ සහ අපේවත් එක්ක පොඩි කම්පෙයාර් කරලා අපේ ඒවා මේ මොනවද ලොඳ වගේ කෑලි කියලා තියෙනවා. සමහරක් තැන්වලදී මම මේකට එකඟ වෙනවා. නමුත් මම වැඩ කරලා තියෙන ඉන්දියානු ශිල්පීන් එක්ක ඊට වැඩිය දක්ෂෝ ලංකාවේ ඉන්නවා. ගැටේ සෑහෙන කියන්නේ මම මායා ෆිල්ම් එකේම මේවා කරනකොට ඉන්දියන් ස්ටන්ටර්ස් ඇවිල්ලා සෑහෙන්න ගේමක් ගාලා කේබල් එකක් දාගෙන මාව කරනකොට අපේ වසන්ත කුමාරයිල බලාගෙන ඉඳලා ඕක ඕනේ මේව කරන්න කියලා වන් ෂොට් ගිහිල්ලා ක්‍රේන් එකට දාලා කියන්නේ ඒ වගේ දක්ෂයෝ ඉන්නවා. සෙන්ස් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ට හරි නිෂ්පාදන පිළිවෙදලා හරි නිර්මාණයක් කරන්න මොන කරයිද? ඔබට අසන්නද ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න? කැමති. මොකද ප්ලොට් එකක් තියනද ඔළුවේ? නැත්නම් මේ වගේ එකක් කරන්නේ කියලා එහෙම හිතේ අදහසක් නෑ. එහෙම අදහසක් නෑ. සමහරක් මට එහෙම එකක් කියලා තේරෙන්නේ. ලංකාවට ඇයි බැරි මේ ඉන්දියන් ඔඩියන්ස් එක අල්ලන්න? දැන් අර ප්‍රසන්න විතානගේ මේක කරනවානේ මේ පැරඩයිස් ෆිල්ම් එක යම් ඔඩියන්ස් එකක් අල්ල ගන්නවා. ඒකේ ප්‍රධාන නළුවා නිරියයි හරි ඉන්දියන් තමයි. ඒ වගේ මොකක් හරි පොඩි ජිමික් එකක් දාලවත් දැන් ඒක මහින්ද්‍රය මං හිතන්නේ මේ නොමිනේට් වෙනවා මේ සම්මානකට. ඒ නිසා අපේ මිෂෙල් දිල්ලාර
ලස්සනයි ආමදම දැක්ක ටැමිල් මූවියකට තමිල් movie එකට ප්‍රධාන චරිතය කරන ප්‍රධාන චරිතය. ඒ වගේ ඉතින් අපිට ඒ වගේ ක්‍රොස්සෝවර්ස් දොරවල් ඇරිලා නැති දෙන්නේ ඇරිලා තියෙන දැන් මේ ඕක ඉතින් භාෂාව තමයි මූලික භාෂාව දැන් අපි ගත්තොත් එහෙම මොකක් හරි ෆිල්ම් එකක් ගත්තොත් එහෙම ටැමිල් තියෙනවා ඒකේ හින්දි තියෙනවා මේ තෙලුගු තියෙනවා භාෂා කීපයකින් කරලා ඉන්දියාවේ තියෙන පමණක් අපිට කරන්න තියෙන මේ එකනේ කොහොමද ඉතින් මම හිතනවා එක්කෝ ඒකට මොකක් හරි ක්‍රමවේදයක් මොකක් හරි ජීවිතයක් තියෙනවා නම් මේවා ගහුවොත් භාෂා පක්ෂයට අපි හිමින් සවුත් ඉන්ඩියන් ටච් කරන්න පුළුවන් මොකද තාක්ෂණය කියන එක දැන් හැම රටේම එක ගානට ඇවිල්ලා තියෙන දැන් අපිට කියන්න බෑ අර තාක්ෂණයට වඩා අපේ එක අඩු නෑ කියලා කියන්න බෑ අපිට තාක්ෂණය ඒ විදිහටම මේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පංචුමල් බොයිස් වගේ ගන්නතහම මේ අපි හිතන්නේ හරි සරල කතා කරන නමුත් ඒකේ සෑහෙන මේ CGI එහෙම තියෙනවා අපිට තේරෙන්නේ නැති වෙන්න. ඉතින් එහෙම බැලුවාම ඇත්තට මලයාලම් සිනමාව කේරළ සිනමාව දැන් වෙන ලෙවල් එකක ඉන්නේ. වෙන ලෙවල් එකක් තියෙනවා. අපිට ඒ ලෙවල් එක ටච් කරන්න දැන් හොඳ කාලේ කියලා තමයි. හොඳ කාලේ හැබැයි මාට මේ අවුරුද්ද ගත්තොත් එහෙම දැන් මේ 2025 ගත්තොත් මේ රාණි අයිස්ක්‍රීම් එන්න තියෙන මේක මේ නෙළුම් කුළුණ ඊට පස්සේ ලකාගේ වාලම්පුරියන්න තියෙන අරුණයියාගේ මාරයා යන හොඳ සිනමාවට හොඳ කම්පිටිෂන්යක් යන්න පුළුවන් ටිකක් මේ හොඳ නිර්මාණ ටිකක් එනවා එන්න තියෙනවා මේ අවුරුද්දේ සහ කෙරමින් පවතිනවා මේ කොටත් මචං සිංහ රජ කතා බණ කතා වලට එහෙම දායක වෙලා තියෙනවා. ඔය සනත් අබිසේකරගේ සුනිල් ආරියරත්නගේ නිර්මාණ ඔව් දෙකතුරට දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණ ගැන ඔබට මොකක්ද තියෙන මේ කියවීම? ඒ නිර්මාණ ගැන කියවීම කියන්නේ පොඩි හිනාවුත් ගියා මම ප්‍රශ්න අහනකොට. හැබැයි ඒ නිර්මාණයි ජාන්ත චන්ද්‍රසී මහත්මයාගේ ගැමුණු එකයි කියන්නේ දෙකක්. අනිත් නිර්මාණ ගත්තොත් මට හැබැයි ගැමුණු කරගන්න බැරුව ගියා. මේ ඇක්සිඩන්ට් වෙච්ච හින්දා ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඇක්සිඩන්ට් උනේ. ගැමුණු එක මම කියන්නේ ඉන්නවද? මේ දවස්වල කරනවද? නෑ දේවි කුසුම නෑ. I think ඒක ඇති කියලා මට හිතුණා. සහ ඔක අපි දන්න කතාවමනේ. අපිට කවුරු හරි කියපු සහ ලියපු කතාවනේ අපි දන්න අහලා තියෙන කතාවනේ. ඉතින් ඕක ආයි අපිට මේව කරන්න ඕනේ නෑ. ඉතින් එහෙම කරා කියලා කියන්නේ බුදුහාමුදුරන්ට චරිතයක් පෙන්වන්න පුළුවන්. ආනන්දවරුන්ට චරිතයක් පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වන්න බෑ. ඒක ඇති ඔය කියන්නේ ඒක එහෙම දිවිච්චාවේ මේ ඔය රජකතා බණකතා බලන්න ඒක ඇතුළේ තිබ්බ සත්‍ය සිද්ධාන්තය අන්න ඒකයි හොයන්න ඕන මට. මේ ඔය බණකතා රජකතා කරන එහෙම නැත්නම් මේ ලංකාවේ අර එකම තුවාලේ හාරහාර ආපහු මිනිස්සුන්ට පෙන්නන ඩිරෙක්ටර්ස්ට මොකද්ද කියන්න තියෙන්නේ පණවිඩ? කොහොම කරත් අර 551යිද තියෙන්නේ. එතරින් ගහට එකක් නෑනේ. කරලා ඉවරනොත් උපරිම කරන්න බුණා 551යි. ඉතරයි. ඒක කරලා ඉවර කරලා දාන්න කිව්වේ. ඉවර කරලා දාන්න 551යි. ඕකේ මචං thank you very much. ඒකට නානවා මට ටිකක් කල් ගියා මේව කරගන්න. මොකද වැඩ වැඩි. ඔන්න අද දවසේ මට දුන්නා. අපි මේ රෙකෝඩ් කරන්නේ මරු දවසක අප්‍රේල් 15 වෙනිදා. නමුත් උකට බලන්න හම් වෙන්නේ දා නෙමෙයි. කොහොමද thank you very much නානා ආවට මගේ ඉස්කෝලේ සහෝදරයෙක් අපි එක පන්තියේ නෝරට මට වඩා එක අවුරුද්දක් බාලයි. මේක බාලයි මූ නිකන් ලොකු වැඩි ටික වගේ වුණාට මට වඩා බාලයි. නමුත් මේ අපි ඉතින් එකට සෙට් වෙමු. එහෙනම් ජය වේවා. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තට. ජය වේවා.
එයා TV නිෂ්පාදනයක්.